හරි. දැන් මෙන්න මේ වගේ ගානක් දැක්කහම විභාගෙට හිර වෙනව නේද? හරි. බලමු මේ ගාන කොහොමද හදන්නේ කියලා. හරි. කෙටිම ක්‍රමය. ගාන හදන කෙටිම ක්‍රමය. හරි. හරි. දැන් මේකේ තියෙන්නේ ඔන්න රූල් දෙකක් තියෙනවා. රූල් දෙකක් තියෙනවා. ඒ රූල් දෙක බිත්තියට හයි කරලා තියෙන්නේ. හරි. එතකොට මේ රූල් දෙකම ක්‍රමාංකන කරලා තියෙන එකම උෂ්ණත්වය. ඒ කියන්නේ 0 සෙල්සියස් උෂ්ණත්වය. ඊවස කරන්නේ දැන් එක රූලක් 100 සෙල්සියස් වලට රබ් කරනවා. 100 සෙල්සියස් වලට රබ් කරනවා. හරි. එතකොට මේ රූල් දෙකේ ලකුණු දෙකක් සමපාත වෙනවලු. ඒ සමපාත වෙන ලකුණු මොනවද කියලා අහන්නේ. හරි. අපි කරන්නේ මෙහෙම. දැන් මෙහෙම හිතමුකෝ. දැන් දෙකම තියෙන්නේ 0 සෙල්සියස් උෂ්ණත්වය කියලා හිතමුකෝ. ඔන්න රූල් දෙකම තියෙන්නේ 0 සෙල්සියස් උෂ්ණත්වය. එතකොට දැන් මෙන්න මේකේ මොකක් හරි අපි සලකුණක් සලකමුකෝ. මොකක් හරි සලකුණක් ගන්නවා. හරි. එතකොට ඒ සලකුණ ඔන්න L නෝට් කියලා දුරකින් තමයි තියෙන්නේ මේ බිත්තියේ ඉඳලා. එතකොට මේ රූල දැන් රත් කරනවා 100ට. ඔන්න දැන් රූල රත් කරනවා 100ට. දැන් ඔන්න මේ සලකුණ 0 සෙල්සියස් වලදී L නෝට් කියලා දාන්න. දැන් මේ රූල රත් කරනවා 100 සෙල්සියස් වලට. එතකොට මොකද වෙන්නේ? මේ සලකුණ දැන් මේ රූල ප්‍රසාරණය වෙනවනේ. එතකොට මේ සලකුණ ඉස්සරහට යනවානේ. මේ සලකුණ ඉස්සරහට යනවා. අපි හිතමුකෝ මෙතෙන්ද තමයි ගියේ කියලා. දැන් ඔන්න 100 සෙල්සියස් වලදී L නෝට් කියන සලකුණ මෙතන තියෙනවා. හරි එහෙනම් මෙතෙන් ඉඳලා මෙතෙන් අපි හිතමුකෝ ඩෙල්ටා L ප්‍රමාණයක් දිග වැඩි වුණා කියලා. ඩෙල්ටා L ප්‍රමාණයක් දිග වැඩි වුණා. එතකොට දැන් ඔන්න සලකුණ මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ සලකුණත් එක්ක කෙලින්ම ඉහළින් මේ 0 සෙල්සියස් වල තියෙන රූලේ සලකුණ තමයි මේ තියෙන්නේ. ඒ සලකුණට බිත්තියේ ඉඳලා දුර වෙන්න ඕනේ. දැන් මේ දුර L නෝට් මේක ඩෙල්ටා L. එහෙනම් L නෝට් ධන ඩෙල්ටා L වෙන්න ඕනේ. මෙන්න මෙතන තියෙන සලකුණ. ඒ කියන්නේ සමපාත 0 සෙල්සියස් වල සමපාත සලකුණ L නෝට් ධන ඩෙල්ටා L වෙන්න ඕනේ. හරි. එහෙනම් අපිට කරන්න තියෙන්නේ L නෝට් හොයාගන්න එක. හරි. L නෝට් හොයාගන්න ඕනේ. ඊට පස්සේ ඩෙල්ටා L කියන්නේ මොකක්ද කියලා බලන්නත් ඕනේ. එතකොට දැන් උත්තරවල දීලා තියෙන හැටියට හැම උත්තරයකම අර දීලා තියෙන සලකුණු වල වෙනස වෙන්නේ 0.1 සෙන්ටිමීටර්. එතකොට මෙතන සමපාත සලකුණු කියන්නේ මෙන්න මේ 0 සෙල්සියස් රූලේ L නෝට් ධන ඩෙල්ටා L එක්ක සමපාත වෙලා තියෙන්නේ මෙන්න මේ 100 සෙල්සියස් රූලේ L නෝට්. හරිද? එතකොට මේ දෙක අතර වෙනස ඩෙල්ටා L. එහෙනම් අර දීලා තියෙන හැම උත්තරයකම වෙනස 0.1 සෙන්ටිමීටර කියන්නේ මේ 0.1 සෙන්ටිමීටර කියන්නේ ඩෙල්ටා L එක. 0.1 සෙන්ටිමීටර කියන්නේ ඩෙල්ටා L එක. එහෙනම් ඩෙල්ටා L තමයි ඔය දීලා තියෙන්නේ. හැම උත්තරයකම සමාන කරලා මේ ඩෙල්ටා L. එහෙනම් ඔන්න ඩෙල්ටා L 0.1. එහෙනම් L නෝට් හොයමු. මොකක්ද අපේ සමීකරණය? ඩෙල්ටා L සමානයි L නෝට් ඇල්ෆා ඩෙල්ටා තීටා. එතකොට L නෝට් වෙන්නේ ඩෙල්ටා L බෙදීම ඇල්ෆා ඩෙල්ටා තීටා. එතකොට මේ උෂ්ණත්ව අන්තරය වෙන්නේ දැන් 100ට වැඩි කරන උෂ්ණත්වය බිඳුවේ ඉඳලා දැන් මේ රූටි. එහෙනම් ඩෙල්ටා තීටා කියන්නේ 100. එතකොට අපි හොයමු L නෝට්. එතකොට L නෝට් සමානයි ඩෙල්ටා L කියන්නේ 0.1 සෙන්ටිමීටර. ඊට ඇල්ෆා කියන්නේ අපිට දීලා තියෙනවා 25 වැඩි කිරීම 10 ඍණ 6යි. ඊට පස්සේ ඩෙල්ටා ටීලා කියන්නේ 100. මේක සුළු කරක් දෙන්නේ 40යි සෙන්ටිමීටර. එතකොට දැන් මේකේ සමපාත සලකුණ 40යි සෙන්ටිමීටර. ඒතර මේකේ සමපාත සලකුණ
L නෝඩ් ධන ඩෙල්ටා L. එතකොට ඩෙල්ටා L කියන්නේ 0.1 ඒ කියන්නේ 46.1 සෙන්ටිමීටර. හරි easy. හරි. දැන් වීඩියෝ එක ප්‍රයෝජනයක් වුණා නම් subscribe කරන්න. ඔයාගේ අදහසත් කමෙන්ට් කරන්න. ඊට පස්සේ අපි නැවත මේ වගේ MCQ හදන කෙටි ක්‍රමයකින් හම්බෙමු. හරි.